මුලින්ම අපි Google එකට ගිහිල්ලා Canva කියලා සර්ච් කරනවා. Canva එකේ account එකක් හදලා තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. හදලා නැති කෙනෙක් නම් මුලින් ඉඳන් Gmail එකෙන් log වෙලා යන්න ඕනේ. ඊළඟට මම දැන් හදන්න යන්නේ folded birthday card එකක්නේ. ඉතින් මම සර්ච් කරනවා මේකේ templates වලට ගිහිල්ලා folded birthday card කියලා. එතකොට එනවා අපිට ටෙම්ප්ලේට් ගොඩක් මේ විදිහට ටෙම්ප්ලේට් ගොඩක් එනවා. මට එතකොට කැමති එකක් තෝරගන්න පුළුවන් මෙතනින්. මේ වගේ මෙන්න මේ විදිහට තියෙන ඒවා ෆ්‍රී අපිට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියෙන්නේ ප්‍රීමියම් එක. ඒ කියන්නේ මේක අපිට නොමිලේ ගන්න බෑ. මම දැන් මෙතනින් හොඳ ටෙම්ප්ලේට් එකක් තෝරගන්නවා. මම තෝරගන්නවා මෙන්න මේක. ඊපස්සේ මෙතනින් customize this template කියන එකට යනවා. හරි. දැන් මට මේ ටෙම්ප්ලේට් එක ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් මට පුළුවන් මම දැන් මගේ යාළුවගේ බර්ත්ඩේ එකට කාඩ් එකක් නේ හදන්න යන්නේ. එතකොට ඉතින් මම මෙතනට අපි දෙන්නගේ ෆොටෝ එකක් ඇඩ් කරනවා. මෙතනට ගිහිල්ලා මේ ෆොටෝ එක උඩ ටච් කරාට පස්සේ මෙන්න මෙතනින් අප්ලෝඩ් කියලා පෙන්නනවා. එතනින් මම මගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් ෆයිල්ස් ගිහිල්ලා මගේ ෆොටෝ එක තියෙන තැනට මම යනවා. ඩෙස්ක්ටොප් එකේ තියෙන්නේ. මෙන්න මේ ෆොටෝ එක මම ඇඩ් කරගන්නවා මුලින්ම. ඊට පස්සේ මේක එකපාරක් ක්ලික් කරාම මෙතනට එනවා. ඒක මම ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා මෙතනට සෙට් කරනවා. හරි. ඒ ෆොටෝ එක හරි. එතකොට දැන් මට මෙතන ආයෙ වෙනස් කරන්න ඕනේ නැහැ. හැපි බර්ත්ඩේ කියලා තියෙනවා. my dearest friend කියලා තියෙනවා. ඊළඟට දෙවෙනි පිටුව. මේක මේ විදිහටම මට තියන්න පුළුවන්. නැත්නම් ඔයාලට කැමති විදිහට මේක මේ සෙන්ටෙන්ස් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඩබල් ක්ලික් කරලා ඔයාලට කැමති එකක් ටයිප් කරගෙන යන්න පුළුවන්. මම දැන් මේක මෙතන මෙහෙමම තියෙනවා. මෙතනට මගේ නම දානවා. මට මෙතනට මට ෆොටෝ එකක් ඉමේජ් එකක් ඇඩ් කරගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. මේ ඉමේජ් එක මම ඇඩ් කරගන්නවා මෙතනට. හරි. දැන් මගේ බර්ත්ඩේ කාඩ් එක හදලා ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි බර්ත්ඩේ කාඩ් එක එන්නේ. ලොකු දෙයක් කරන්නේ නැහැ. ෆොටෝ දෙකක් ඇඩ් කරලා අපිට මේ ටෙක්ස්ට් එක වෙනස් කරගන්න ඕන නම් ඒක වෙනස් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේක ඩවුන්ලෝඩ් කරගන්න යනවා. මෙතනින් ෂෙයා කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියන එක. ඩවුන්ලෝඩ් ගිහිල්ලා මෙන්න මෙතන ෆයිල් ටයිප් එක අපිට කැමති විදිහට ගන්න පුළුවන්. මෙතන PNG ඉමේජ් එකක් විදිහට ගන්නවා නම් එහෙමයි. නැත්නම් PDF එකක් විදිහට ගන්නවා නම් කැමති විදිහකට ගන්න පුළුවන්. මම දැන් මෙතන PNG විදිහට ගන්නෙ. ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් දෙනවා. මෙතන ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඩවුන්ලෝඩ් එකට ගිහිල්ලා මම බලනවා කොහොමද ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඉමේජ් එකක් විදිහට තමයි ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඔය විදිහට. මේක ඕනනම් අපිට PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. මෙතනින් share ගිහිල්ලා ඩවුන්ලෝඩ් දීලා මෙතන මම ෆයිල් ටයිප් එක වෙනස් කරනවා PDF ස්ටෑන්ඩඩ් කියන එක. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරනවා. ඊට පස්සේ බලන්න ඩවුන්ලෝඩ් වෙන විදිහ මෙන්න මේ විදිහට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ.